ටෙලිවිෂන් ටෙලිවැකිය අද 2026 මැයි මාසේ 8 වෙනිදා. අද ලියන්නේ 929 වැනි ටෙලිවැකිය. දැන් ඊයේ ටෙලිවැකියෙන් කතා කළේ අජිත් නිවාඩ් කබ්‍රාල් ගැන. අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ සිදු කළ අර ග්‍රීක් බොන්ඩ් කතාව නේද? ඒ කියන්නේ අපේ රටේ සල්ලි ඇමරිකානු ඩොලර් මිලියන 5.8ක් ඒ කියන්නේ වත්මන් අගයට අනුව අර කඩා වැටුණු ග්‍රීසිය දාලා කරපු විනාශය ගැන. දැන් අදලියන්ට හිතාගෙන හිටියේ කපිල චන්ද්‍රසේන ගැන. ඒ අර ඔහු මේ අප ගැනීම සඳහා කරපු වංචාව ගැන තමයි ලියන්නේ හිටියේ. හැබැයි අද උදේම ඒ වුණාට බොහොම අනපේක්ෂිත ලෙස ආරංචි වුණේ කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන. කපිල චන්ද්‍රසේන කියන්නේ කවුද කියලා අපි මුලින්ම බලමු. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා. ඔහුගේ බිරිඳගේ නම ප්‍රියංකා නියෝමාලි විජේනායක. කපිල චන්ද්‍රසේන රාජපක්ෂ පවුලේ සමීපතම මිත්‍රයෙක්. ඔහු 2011 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙස මුලින්ම පත්වීමක් ලබනවා. මේ පත්කිරීම සිදු කළේ ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ. නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ මහින්දගේ ආණ්ඩුව කාලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති. 2013 දී තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අර මේ පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ගුවන් යානා 10ක්ම මිලදී ගැනීමේ වැඩ ආරම්භ කරලා තිබුණේ. මතක තියාගන්න කපිල චන්ද්‍රසේන මහින්දලා ආරම්භ කරපු මිහින් ලංකා එකෙත් සභාපති වෙලා හිටියා. මිහින් ලංකා එකෙත් සභාපති වෙලා හිටියා ওই කාලෙම. ඊට පස්සේ මේ බැඳීම් මොනතරම් ගැඹුරුද කියන්නේ ඔබට මතකද 2018 දී යහපාලනය නේද? අර රනිල් වික්‍රමසිංහව එළියට දාලා මෛත්‍රීපාල සිරිසේන ආපහු මහින්දව අගමැති කරගත්ත දින 58ද 51ද ආණ්ඩුව නේද? ආන් ඒක. සියලු නීති කඩ කළා මතක ඇතිනේ නේද? ආන් එදා ආයෙත් කපිල චන්ද්‍රසේනව මර පොඩි කාලේදී හරිද? නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කරනවා. සභාපති තනතුරට. දැන් බලමු පුළුල් බඳ සහිත ගුවන් යානා කතාව මොකක්ද කියලා නේද? මේ දූෂණය හෙළි වුණේ අපේ රටේදී නෙවෙයි. එයාබස් සමාගම හා ප්‍රංශයේ බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයේ අතර ඇති කරගත්ත නඩුවක සමත කරන ක්‍රියාවලියේදී තමයි මේ දූෂණය එළි වෙන්නේ. බය වෙන්න එපා. මෙහිදී නෙමෙයි එළි වුණේ. හරිද? මෙහිදී එළි වෙන්නේ නෑනේ ගොඩක් ඒවා නේද? ඔව්. නඩු තීන්දුවේදී හෙළිදරව් වුණේ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ නමින් තිබෙන BIS Solution කියන ගිණුමකට ඇමරිකානු ඩොලර් මිලියන 2ක් අල්ලස් ලෙස මේ ගුවන් යානා ගනුදෙනුවේදී ගෙවා තිබෙනවා කියලා. හරිද? අර පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව. හොඳේ. දැන් ඔය ආందోලනාත්මක ගනුදෙනුව සිදු වූ අවදියේ ශ්‍රී ලංකන් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටියේ කවුද කියලාත් බලාගන්න. සභාපති කවුද? නිශාන්ත වික්‍රමසිංහ. ඒ කියන්නේ ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා. ඇමති චමල් රාජපක්ෂගේ පුතා ශමීන්ද්‍ර රාජපක්ෂත් ඉඳලා තියෙනවා. හරිනේ. එතකොට බිරිඳගේ නමට බැර කර තිබුණු අර ඇමරිකානු ඩොලර් මිලියන 2 කපිල චන්ද්‍රසේනගේ ගිණුමට බැර කර තිබු බව තමයි අන්තිමට එළියට ආවේ. දැන් මේ නඩුව ආරම්භ වෙලා තිබුණේ නේද? කපිල චන්ද්‍රසේනගේ සාක්ෂි වලින් පසුව අල්ලස් කොමිසම අධිකරණයට කිව්වා මේ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නගෙන් සේම විලී ගමගේ කියන අයගෙනුත් ප්‍රකාශ සටහන් කරගන්න ඕනේ කියලා. හරිද? ඔව්. එහෙම තීරණයක් තියෙනවා කියලා. ඒ වගේම මේ නඩුවට අදාළව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි සහ ශමීන්ද්‍ර රාජපක්ෂ මේගොල්ලෝ විදේශගත වෙන්නේ ඒ ඉන්න මේ රටකි මේ අයව ගේන්න ඕනේ. ඒ නිසා ජාත්‍යන්තර රතු වරෙන්තු ගන්නත් අල්ලස් කොමිසම කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි එළිදරව් වුණේ, අනාවරණය වුණේ. මේ සියලු කාරණා මැද තමයි කපිල චන්ද්‍රසේනට අප ඉල්ලුවේ. ඒ අප ඉල්ලීමේදී ඔහුට අප ලැබුණා. ඒ රුපියල් ලක්ෂ 5ක මූල්‍ය තැන්පතුවක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර අප 3ක් තියන්ට වුණා එකදී. දැන් මේ රුපියල් ලක්ෂ 100 ශරීර අප 3න් 2කට පුද්ගලයන් දෙදෙනෙකුව අරන් තිබුණේ රුපියල් 15000 බැගින් ගෙවලා කියලා අල්ලස් කොමිසම ඊයේ අධිකරණයට වාර්තා කළා. ඇත්තටම මේ අප දෙන්න ආපු මිනිස්සු කපිල චන්ද්‍රසේනව අඳුරන්නෙත් නෑ කියලා ඊයේ එළිදරව් වුණා. කපිල චන්ද්‍රසේන අධිකරණයේ විශ්වාසය කඩ කරලා තියෙනවා කියලා වහාම අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලුවා. ඔවුන් ඔය පසුබිම මත තමයි කපිල චන්ද්‍රසේනගේ දේහය
අද ඔහුගේ නිවසේ තිබීදී සොයාගෙන තියෙන්නේ. හරිද? ඒ ගෙල වැළලාගෙන කියලා තමයි පොලිසිය කියන්නේ. ඔබට මතක ඇති මා මීට පෙරත් දවසකට හෝ දෙකකට පෙරත් කිව්වා මේක දඩබිමක්. මා එදත් ලිව්වා. මේ දඩබිම හොඳට හුරු අය එමටයි. මේ දඩබිම හොඳට හුරු අය එමටයි. ඒ අය තාමත් සක්‍රියයි.